ආරාමයේ මේ කරන වැඩසටහනට සම්බන්ධ වෙන්න පින්වතුනි. වයස අවුරුදු 80 වුණත් කමක් නැහැ පින්වතුනි. වයස අවුරුදු 8ක් වුණත් කමක් නැහැ. ඔය දෙගොල්ලන්ටම තියෙන වැඩසටහන. ඔය දෙගොල්ලන්ටම අපිට පුළුවන් ගුරුවරු දෙන්න. ඔබ දුන්න දරුවෝ දැන් ගුරුවරු. ඉතින් ඒ දැන් බලන්න පින්වතුනි මේ ආරාමෙම ඔය වැඩසටහනට සම්බන්ධලා කටයුතු කරන පින්වතුන්ට ගුරුවරු වෙන්න අවස්ථාව නේද? ඒ දරුවන්ව තමන්ගේ කුසෙන් හදපු බිහි කරපු අම්මලා තාත්තලා මේ ශාසනයට දීලා තියෙනවා. ඉතින් අද ඔබ ඒ ගුරුවරුන්ගේ රැකවරණය ලබනවා නම් ඒ දරුවන්ව මේ ශාසනයට පූජා කරපු අම්මලා තාත්තලාට පින්වතුන් ඔබ කීපාරක් පුණ්‍ය අනුමෝදනා කරන්න ඕනේ දවසකට. ඒකම මම කියන්නේ ඔබ පින්වතුනේ ගුරුහාමෝකෙන් නැගිටලා වඩිනකොට යනකොට මම ඔබට කියන්නේ විශේෂයෙන්ම කවුන්සලින් හරි මොකට හරි කමක් නෑ. සම්බන්ධලා ඒව කටයුතු කරලා යනකොට පින්වතුනේ එතන ඉන්න ස්වාමීන් වහන්සේ හෝ අනගාരികා මහත්මිය ඉන්නව නේද? උන්වහන්සේට එතුමියට වගේම පින්වතුනේ ඒ දරුවෝ මේ ශාසනයට පූජා කරපු දෙමාපියන්ටත් ඔබ හිතින් ආශිර්වාදයක් කළා යන්න. හරි? ඒ දෙමාපියන්ට එහෙම හිතලා ඒ දරුවන්ව ශාසනයට පූජා කරන නිසායි පින්වතුනේ ඔබට අවස්ථාව ලැබුණේ. ඔබ නොදුන් වෙනමවක් දුන් දරුවාගෙන් අදබ නිවන අහගන්නවා. ඔබට දෙන්න බැරි ඔබට අතහැර ගන්න බැරි නමුත් වෙන තාත්තා කෙනෙක් වෙන අප්පච්චි කෙනෙක් අතහැරපු පුතෙක්ගෙන් දුවකගෙන් ඔබ අද නිවන අහගන්නවා. ඒකම ඔබට කියන්නේ ඔබ ඒ ගුරු හමුවකින් කවුන්සලර්කින් මොකකින් හරි දේශනාවකින් හරි කමක් නෑ. නැගිටලා යනකොට පින්තුන් ඔබේ ස්වාමින් වහන්සේට පුද සත්කාර සම්මාන කොහොමද දක්වනවා ඇති? යනගාരികා මහත්මිය ඔබ පින් දෙනවා ඇති පින්තුනේ. තාත් මං කියන ඔබ ඒත් එක්කම පින්තුනේ ඒ ස්වාමීන් වහන්සේ මේ මහත්මිය වේ මහත්තයා මේ ලෝකෙට ජාතක කරපු මේ ලෝකෙට ඒ දරුවව මේ ශාසනයට දුන්නෝ ඒ පින්වත් දෙමාපියන්ටත් පින්වතුනි පුළුවන් නම් එක වචනකින් හරි ආශිර්වාදයක් කරලා යන්න. ඔබ වහන්සේ විතරක් නෙමෙයි අපේ හාමුදුරනේ ඔබ වහන්සේ මේ ශාසනයට පූජා කරපු ඔබ වහන්සේගේ දෙමාපියන්ටත් ඒ කාන්තෙම නිවන සාක්ෂාත් වෙත්වා කියලා. ඒ දෙමාපියන්ට ඒකම අනුමෝදනාවක් වේ පින්වතුනි.